එනිසා මේ සතර අපා දුක කෙරෙහි බැති කරගන්න බුදුරජාණන් වහන්සේ දුකෙන් පිරුණා වූ සතර අපායක් අපිට දේශනා කරනවා පිංගතුනි. මේ තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, නිරය අසුර ලෝකය කියලා සතර අපායක් දේශනා කරනවා. මේ සතර අපායෙන් අපේ මස් ඇහැට පේන්නේ තිරිසන් ලෝකය විතරයි. පිංගතුනි, പ്രേත ලෝකය, අසුර ලෝකය, නිරය අපිට පේන්නේ නැහැ. අපි කවදා හරි දවසක പ്രേත ලෝකයේ අසුර නිරය දකින්න නම් චුතූපපාත ඥානය ඇති කර ගන්න ඕනේ. නැත්තම් పూర్වේ නිවාසානුස්සති ඥාන ඇති කර ගන්න ඕනේ. නමුත් අපිට ඒ ලෞකික ඥානයන් නැහැ පිංගතුනි. ඒ ලෞකික ඥානයන් අපිට නැති නිසා අපි මේ සතර අපා දුක ජීවිතයට එකතු කර ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන්, සද්ධාවෙන් ඒ උතුම් ධර්මය තුලින්මයි. එනිසා මේ සතර අපා දුක දකින්න අපේ මස් ඇහැට පේන තිරිසන් ලෝකයේ දිහා බලන්න පිංගතුනි. මේ බල්ලෙක්, පූසෙක්, හරකෙක්, එළුවෙක්, අලියෙක් ගන්න මේ කවුද පිංගතුනි? මේ තිරිසන් සතෙක් කියන්නේ පෙර ජීවිතයක සුන්දර මිනිස්සෙක්මයි පිංගතුනි. සුන්දර මිනිස්සෙක්මයි. මනුස්ස ජීවිතයක් ලබලා දානයක් පූජා කළේ නෑ, සීලයක් ආරක්ෂා කළේ නෑ, කර්මය කර්මඵල විශ්වාසයක් තිබ්බේ නෑ. කාලා බීලා විනෝද වෙලා සතුටු වෙලා එච්චරයි ජීවිතේට තිබ්බේ පිංගතුනි. කෑවා බීවා විනෝදුනා සතුටුනා. සීලයට ගරු කළේ නෑ, සද්ධාවට ගරු කරේ නෑ, මෛත්‍රියට ගරු කරේ නෑ, ප්‍රඥාවට ගරු කළේ නෑ. කාලා බීලා සතුටු වෙලා විනෝද වෙලා මරණාසන්න මොහොතේ ඉන්ද්‍රිය අසංවරභාවයෙන් මරණයට පත් වුණා. පටිච්ච සමුප්පන්නව තිරිසන් ලෝකෙ ඉපදුනා පිංගතුනි. තිරිසන් ලෝකේ භයානක දුක නුවණින් දකින්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. වරක් ලෞතර බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාගෙන් අහනවා, මහණෙනි, ඔබලා සංසාරේ තිරිසන් සත්තු වෙලා ඉපදුන වෙලාවේ මිනිස්සු ඔබලාගේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරයද වැඩි, මහසાગරේ ජලයේද වැඩි කියලා පිංගතුනි. ස්වාමින් වහන්සේලා පිළිතුරක් දෙන්නේ නැහැ. මොකද එතන හිටියේ සද්ධානුසාරී, ධම්මානුසාරී ස්වාමින් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා, මහණෙනි, ඔබලා මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී ඔබලා තිරිසන් සත්තු වෙලා ඉපදුන වෙලාවේ මිනිස්සු ඔබලාගේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරය මහසાગරේ ජලයට වැඩි කියලා පිංගතුනි. ඔබ දැස් පියාගන්න මොහොතක් අර මහා සාගරේ මහා ජලකඳ සිහියට නගා ගන්න. ඒ මහා ජලකඳ එකම රුධිර සාගරයක් කරලා දකින්න. ඒ රුධිර සාගරය කියන්නේ වෙන දෙයක් නෙමේ පිංගතුනි. ඔබත් මමත් අතීත සංසාරයේ තිරිසන් සත්තු වෙලා ඉපදුන වෙලාවේ මිනිස්සු අපගේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරයයි කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිංගතුනි, තිරිසන් සතෙක් බල්ලෙක් වෙලා ඉපදුනොත්, හරකෙක් වෙලා ඉපදුනොත් එයා එක දිගටම ආත්ම භාව 500ක් එකම කුලේ ඉපදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද ඔය බල්ලෙක් මැරෙන වෙලාවේ එයා ධර්මයක් ගලප ගන්න දන්නේ නැහැ, සීලයක් ගලප ගන්න දන්නේ නැහැ, අම්මා තාත්තා අඳුනන්නේ නැහැ. එයා මරණාසන්න මොහොතේ උපාදානය වෙන්නේ බලු රැළමයි පිංගතුනි. හරකා මරණාසන්න මොහොතේ උපාදානය වෙන්නේ හරක් රැළමයි. ආත්ම භාව 500ක් එකම කුලේ ඉපදෙනවා කියනවා. පිංගතුනි, ආත්ම භාව 500ක් එකම කුලේ ඉපදුනොත් ඔබ හිතන්න කොයිසා අකුසල් කන්දරාවක් මේ සත්තු කරගන්නවද කියලා. කවුද මේ? සුන්දර මිනිස්සෙක්. සුන්දර මනුස්ස ජීවිතයක් ලබලා කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ලැබුවේ නැහැ, සද්ධර්මයක් ශ්‍රවණය කළේ නැහැ, සංසාර බයක් දැක්කේ නැහැ. අනේ අපි මැරිලා තිරිසන් සතෙක් වෙයි කියලා දැනගෙන හිටියේ නෑ පිංගතුනි. මරණයෙන් පස්සේ සියල්ල ඉවරයි කියලා හිතාගෙන හිටියේ. නමුත් ඉවරුනේ නෑ. ලෝක ධර්මයක් තියෙනවා. තෘෂ්ණා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති. පටිච්ච සමුප්පන්න තිරිසන් ලෝකෙ ඉපදිලා කල්ප ගණන් දුක් විඳිනවා පිංගතුනි.
ඒ වගේමයි പ്രേත ලෝකය. පින්වතුනි මේ പ്രേත ලෝකයේ ස්ථානගත වෙලා තියෙන මේ මනුස්ස ලෝකයේමයි යම් පින්වතෙක් මරණාසන්න මොහොතේ ලෝභ සිතක් උපාදානය වුණොත්, දේශ සිතක් උපාදානය වුණොත් පටිච්ච සමුප්පන්නව പ്രേතෙක් වෙලා ඉපදෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාණ දුකෙන් පිරුණා වූ പ്രേත ලෝකයක් තියෙනවා කියලා. ප්‍රේතයාගේ ස්වරූපය මනුෂ්‍යයාගේ ස්වරූපයමයි. මං අපවත් වෙලා പ്രേත භික්ෂුවක් වුණොත් ඒ പ്രേත භික්ෂුව මගේ ස්වභාවයෙන්මයි මගේ ස්වරූපයෙන්මයි ඉන්නේ පින්වතුනි. මොකද සමහර පින්වතුන්ලා ඉන්නවා පින්කම් කරනවා, සිල් සමාදන් වෙනවා. නමුත් ඒ අයගේ තෘෂ්ණාව තියෙන දේපලවලට, ඉඩකඩම් වලට, යාන වාහන වලට, මිල මුදල් වලට පින්වතුනි මරණාසන්න මොහොතේ දේපල උපාදානය වෙනවා. මරණාසන්න මොහොතේ තමන්ගේ නිවස ඉඩම උපාදානය වෙනවා. මරණාසන්න මොහොතේ තමන්ගේ වාහනය උපාදානය වෙනවා. උපාදාන පච්චයා භව ඒ නිවසේම පරදත්ත රූපජීවී പ്രേත වෙලා ඉපදෙනවා. බාහිරවේක් වෙලා ඉපදෙනවා. සමහර പ്രേතයෝ ඉන්නවා මුළු ජීවිත කාලෙම නිරාහාරව ඉන්නේ. සෙම ටිකක් සොටු ටිකක් කෑවොත් වමනය කරනවා. සමහර പ്രേතයෝ ඉන්නවා කට පූට්ටු වෙලා ඉපදෙන්නේ, කටක් නැහැ. මුළු ජීවිත කාලෙම නිරාහාරව දුක් විඳිනවා. සමහරු ලේ වමනය කරන പ്രേතයෝ ඉන්නවා. ඇයි පින්වතුනි? දානය දෙන්න එපා කිව්වා. සංඝයාට දන් දෙන්න එපා කිව්වා. දානේ වැළැක්වුවා. දානේ අගුණ කිව්වා. මරණාසන්න මොහොතේ මේ අකුසල් සිහිපත් වෙලා പ്രേත ලෝකෙට වැටෙනවා. പ്രേත ලෝකේ අප්‍රමාණ දුකෙන් පිරි പ്രേතයින් ඉන්නවා. වර්තමානයේ අප්‍රමාණ අපි මිච්ඡා වාචාවන් කතා කරනවා. මේ මිච්ඡා වාචාවන් උපාදානය වෙලා പ്രേත ලෝක ඉපදුනොත් පින්වතුනි ගොළුභාවයට පත් වුණ പ്രേතෙක් වෙලා අපි ඉපදෙනවා. ඒ නිසා මෙවැනි භයානක പ്രേත ලෝකයක් අපි ඉදිරියේ තියෙනවා. මන් දැස් පියාගෙන නුවණින් දකිනවා. මන් සංසාරේ പ്രേත ලෝකවල ඉපදිලා සෙම් සොටු කප කකා කල්ප කොච්චරනම් දුක් විඳින්නේ නැද්ද කියලා. මන් සංසාරේ ලේ වමනය කරමින් ආහාර නොකා ආහාරයක් නැතුව කල්ප කෝටි කොච්චරක් නම් പ്രേත ලෝකවල දුක් විඳින්නේ නැද්ද කියලා පින්වතුනි. പ്രേත ලෝකයේ කෙරෙහි බිය ඇති කරගන්න අප්‍රමාණ දුකෙන් පිරුණා වූ പ്രേත ලෝකයක් අපි ඉදිරියේ තියෙනවා. ඒ වගේමයි අසුර ලෝකය. මේ අසුරයා කියන සත්වයා දිව්‍ය තලවලත් ඉන්නවා, මහ සාගරෙත් ඉන්නවා පින්වතුනි. අසුරයාගේ ස්වරූපය මනුස්ස ස්වරූපයමයි. යමෙක් මහා සාගරය තෘෂ්ණාවෙන් උපාදානය කරගනීද මරණාසන්න මොහොතේ සාගර තෘෂ්ණාව ඇති වුණොත් පටිච්ච සමුප්පන්නව සාගරේ අසුරෙක් වෙලා ඉපදෙනවා. පින්වතුනි ලක්ෂ සංඛ්‍යාත දීවර ප්‍රජාවක් ඉන්නවා ලෝකේ. ඒ වගේමයි මහ සාගරයේ තුලින් කාමයන් වඩන කෝටි ගාණක් දෙස් විදෙස් සංචාරකයෝ ඉන්නවා පින්වතුනි. අපේ සමහරක් පින්වතුන්ලා සතියන්ත එළබෙනකම් බලාගෙන ඉන්නවා සාගරේ නාන්න යන්න, මුහුදු තෘෂ්ණාව විඳින්න, මුහුදු උපාදානයන් විඳින්න. පින්වතුනි මරණාසන්න මොහොතේ මේ මුහුදු තෘෂ්ණාව ඇති වුණොත් මහා සාගරේ අසුරෙක් වෙලා අපි උප්පත්තිය ලබනවා. කිමිදුම් කරුවෙක් මහ සාගරයේ කිමිදි 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 සතුටු වෙන්නේ යම්සේද අසුරයා මහ සාගරයේ කිමිදි කිමිදි සතුටු වෙනවා. ඇයි පින්වතුනි? තෘෂ්ණාපච්චයා උපාදාන. එයා තෘෂ්ණාවෙන් උපාදානය කරගත්තේ මුහුදු රසයයි පින්වතුනි. එයා අසුර ලෝකෙට වැටිලා කල්ප ගණන් අසුරෙක් වෙලා මුහුදු තෘෂ්ණාව තුල ජීවත් වෙනවා. ඒ වගේමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ නිරයක් ගැන දේශනා කරනවා. සූත්‍රගත ධර්මයේ නිරයන් 132ක් ගැන සඳහන් වෙනවා පින්වතුනි. ලේසි නෑ පින්වතුනි. නිරයන් 132ක්. පින්වතුනි සුගතිය කියන්නේ මොකද්ද? මේ මනුස්ස ලෝකය, සස්ත්‍රීක දිව්‍යතල 6, රූපාවචර අරූපාවචර අනාගාමී බ්‍රහ්මතල මෙච්චරයි පින්වතුනි සැපයට අදාළ ලෝකයන්. නිරයන් විතරක් 132ක් ගැන සූත්‍රගත ධර්මයේ දේශනා කරනවා.
පින්වතුනි මේ නිරය කියන කාරණේ තියෙන්නේ මනුස්ස ලෝකෙ නෙමේ. සම්මාදිට්ඨිය දුර්වල පින්වතුල්ලා කියනවා නිරය තියෙන්නේත් මනුස්ස ලෝකෙයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිරය තියෙන්නේ මහ පොළවෙන් යොදුන් 10000ක් යට පින්වතුනි. මහ පොළවෙන් යොදුන් 10000ක් යට තියෙන ස්වභාවික පරිසර කලාපයකටයි සූත්‍රගත ධර්මයේ නිරය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පින්වතුනි මේ ස්වභාවික පරිසර කලාපය එකම ගිනි කඳු යායක් පින්වතුනි. එකම ගිනි කඳු යායක්. දැන් මේ මනුස්ස ලෝකයේ විවිධ පරිසර කලාප තියෙනවා. ගිනි කඳු ගහන පරිසර කලාප තියෙනවා. උණු වතුර ලින් තියෙන පරිසර කලාප තියෙනවා. කාන්තාර පරිසර කලාප තියෙනවා. හිම මිදෙන පරිසර කලාප තියෙනවා. මේවා කවුරුත් හැදුව දේවල් නෙමේ. මේවා කවුරුත් මැව්ව දේවල් නෙමේ. ස්වභාව ධර්මය. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිරය කියන්නේ යොදුන් 10000ක් යට තියෙන ස්වභාවික පරිසර කලාපයක්. ඒ පරිසර කලාපය එකම ගිනි කඳු යායක් පින්වතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සූත්‍රගත ධර්මෙදී චතුස්කන්ධය චතුස්ද්වාරය කියලා මහා නිරයන් දෙකක් තියෙනවා කියලා. පින්වතුනි මේ මහා නිරයන් දෙක මහා ගිනි ජාලාවක්. මේ මහා නිරයන් දෙක වට කරලා විශාල යකඩ පවුරක් තියෙනවා කියනවා සූත්‍රගත ධර්මයේ. දොර කවුද පින්වතුනි මේ යකඩ පවුරු හැදුවේ? නිරේ යකඩ පවුරු හදන්න කවුරුත් නැහැ. නිරයට යකඩ ගෙනියන්න කෙනෙක් නැහැ. මොකද්ද මේ චතුස්කන්ධ චතුස්ද්වාර මහා නිරය වට කරගෙන තියෙන යකඩ පවුර කියන්නේ? මේ ගිනි කඳු යායෙන් ගලාගෙන යන ලාවා ගලාගෙන ගිහිල්ලා හැදුනා වූ ශක්තිමත් පවුරක් පින්වතුනි. ස්වභාව ධර්මය කවුරුත් හදපු දේවල් නෙමේ. බුදුරජාණන් වහන්සේ මැව්ව දෙයක් යම රජුරුව මැව්ව දෙයක් නෙමේ. ස්වභාව ධර්මය චතුස්කන්ධ චතුස්ද්වාර මහා ගිනි නිරයෙන් ගිනි කන්දෙන් ගලාගෙන යන ලාවා තුන් හතර පැත්තෙන් ගලාගෙන ගිහිල්ලා ඝන යකඩ පවුරකින් මැදි වෙලයි තියෙන්නේ. පින්වතුනි දැන් මනුස්ස ලෝකේ කෙනෙක් ජීවත් වෙනවා. ලෝභ දේශ මෝහයන් වඩනවා, නපුරු සිත් වඩනවා. ඒවා උපාදානය වෙලා අර මහා චතුස්කන්ධ චතුස්ද්වාරයේ ගිනි නිරේ ඕපපාතිකව ඉපදෙනවා. දැන් රෝහලේ ලෙඩෙක් ඉන්නවා. මේ ලෙඩා මරණාසන්නව ඉන්නේ. කෑ ගහනවා පින්වතුනි. අනේ මාව දනෝ, අනේ මාව පිච්චෙනෝ කියලා කෑ ගහනවා. දොස්තර මහත්තයාට වතුර බොන්න දෙනවා. නර්ස් නෝනායාට වතුර ඉහෙනවා. ලෙඩා කෑ ගහනවා මාව පිච්චෙනෝ, මාව දනෝ කියලා. එයි පින්වතුනි සංස්කාර පච්චයා විඥානං. ජීවිතයට එකතු කරගත්තා වූ නපුරු සංස්කාර නිසා දැනීම සකස් වෙනවා. විඥානයේ පටිච්ච සමුප්පන්න විඥානයේ තුලින් දැනීම සකස් වෙනවා. නිරය පේනවා, නිරය දකිනවා, නිරේ ගිනි රස්නේ වදිනවා පින්වතුනි. කෑ ගහනවා මාව දනෝ, මාව පිච්චෙනෝ කියලා කෑ ගහනවා. එයා මැරෙනවා ඕපපාතිකව පටිච්ච සමුප්පන්න වර චතුස්කන්ධ චතුස්ද්වාරයේ මහා ගිනි නිරේ ඉපදෙනවා. පින්වතුනි මේ ගිනි නිරේ ඉපදුනාට පස්සේ එයාගේ ආයුෂ තප්පරයයි පින්වතුනි, තප්පරයයි. මේ ඉපදෙනවා, මේ පිච්චෙනවා, මේ මැරෙනවා. ආයිමත් පටිච්ච සමුප්පන්නව උපදිනවා, මේ ඉපදෙනවා, මේ පිච්චෙනවා, මේ මැරෙනවා. පින්වතුනි අවුරුදු ලක්ෂ ගාණක් චතුස්කන්ධ චතුස්ද්වාරයේ ඉපදෙනවා, පිච්චෙනවා, මැරෙනවා. ඔබ දැස් දෙක මොහොතක් පියාගෙන අතීත පංච උපාදානස්කන්ධයට ඉඳි යොමු කරන්නේ. අතීතයේ ඔබත් මමත් ලෝභ දේශ මෝහයන් වඩලා මරණාසන්න මොහොතේව උපාදානය වෙලා චතුස්කන්ධ චතුස්ද්වාරයේ ඉපදුන වෙලාවේ පින්වතුනි මේ පිච්චෙනවා, මේ ඉපදෙනවා, මේ මැරෙනවා. මේ ඉපදෙනවා, මේ පිච්චෙනවා, මේ මැරෙනවා. පින්වතුනි දවසක් නෙමේ, දෙකක් නෙමේ, තුනක් නෙමේ. ගිනි පෙට්ටියක් පත්තු කරලා ලයිටරයක් පත්තු කරලා ඇඟිල්ල පොඩ්ඩක් තියන්න. මේ පිච්චීම ඔබට දරන්න පුළුවන්ද? ගිනි අඟුරු කෑල්ලට ඔබේ ඇඟිල්ල පිච්චුනොත් ඒක දරන්න පුළුවන්ද? නමුත් ඔබත් මමත් පටිච්ච සමුප්පන්නව පින්වතුනි අවුරුදු ලක්ෂ ගාණක් අර මහා ගිනි නිරේ
මේ ඉපදෙනවා මේ පිච්චෙනවා මේ මැරෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ ඔබත් මගෙත් අතීත පංච උපාදානස්කන්ධ දුකේ කතාවයි.